අපේ සිරුරේ සිදුවන සියලුම ක්‍රියාකාරීත්වයන්. ඒ කියන්නේ අපි ඇවිදින ගමන් කරන දේවල්, ව්‍යායාම ඒව පමණක් නොවේ. අපගේ හෘදයේ ක්‍රියාකාරීත්වය, ශ්වසනය කිරීම, ආහාර මාර්ගයේ ආහාර ජීර්ණය ඇතුළු සියලුම දේවල් ක්‍රියාකාරීත්වයන් පාලනය කරන්නේ අපේ මොළේ. ඒ වගේම අපිට සංවේදන දැනීම, අපේ සිතීමේ ශක්තිය, මතක තබා ගැනීමේ ශක්තිය, ඒ වගේම තීරණ ගැනීමේ හැකියාව. තවදුරටත් බැලුවොත් අපිට හැඟීම් ඇතිවීම. ඒ සියලු දේවල් සිදුවන්නේ අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයෙන්ද. මේ නිසාම අපගේ සිරුරේ තියෙන ඉන්ද්‍රීන් වලින් වැදගත්ම ඉන්ද්‍රිය මොකක්ද කිව්වොත් මොළය කියලා ඕන එක්කෙනෙකුට තර්ක කරන්න හැකියාවක් තියෙනවා. නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් මේ මොළය සහ මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් ආරක්ෂා කරගත යුතුයි. එය කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරලා බලමු. මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට නම් කරන්න ඕන වැදගත්ම කරුණු අතරට පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒක සමබර ආහාර වේලක් වෙන්න ඕන. මේ දෙය කාබෝහයිඩ්‍රේට්, පිෂ්ඨය, ඒ වගේම khනිජ, විටමින් ආදී සියලු දේ අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙන. ඒ වගේම නිතිපතා ව්‍යායාමයක් කිරීම මොළයේ මනා ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් වෙන දෙයක්. තවදුරටත් බැලුවොත් මත්පැන් පානය සහ අනිකුත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම. මෙහිදී ධූමපානයත් මේකටම අයිති වෙනවා. එවැනි දේ වලට හුරු වීමනොත් කාලයක් යන විට මොළයේ මනා ක්‍රියාකාරීත්වය ටිකින් ටික දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම හිසට තදින් පහරක් වැදීම. ඒ නිසා මොළයේ සිදුවිය හැකි යම් යම් අනතුරුදායී තත්ත්වයන්. උදාහරණයක් හැටියට යම් යම් ක්‍රීඩා වලින් හිසට හානියක් සිදු වෙනවා නම් බොක්සින් වගේ ක්‍රීඩා වලින්. ඒ වගේම මෝටර් සයිකල් වැනි දේ ධාවනය කිරීමේදී හෙල්මට් පැළඳීම. ඒ වගේ මොළයට සිදුවන අනතුරු වළක්වා ගැනීමත් දීර්ඝකාලීනව මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් ආරක්ෂා කර ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමටත් අපිට යම් යම් දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙන ක්‍රීඩා අපිට කියන්න චෙස් වැනි ක්‍රීඩා, ඒ වගේම හරස්පද ප්‍රේලිකා පිරවීම, සුඩෝකු වැනි ක්‍රීඩා කිරීමෙන් ඒ මොළේ හොඳින් ක්‍රියාකාරී වෙන හින්දා කාලයක් මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න පුළුවන්. අපේ මතක ශක්තිය ඒ වගේ දේවල් වර්ධනය කරගන්න පුළුවන්. සුවබර නිින්දක් ලැබීම. දිනකට අඩු ගණනේ පැය 7ක්වත් හොඳ නිින්දක් ලැබීමත් මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම තවදුරටත් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන් දෙයක් තමයි සංගීත භාණ්ඩයක් අලුතෙන් වාදනය කිරීමට හුරු වීම. මෙතනදී මොළයේ ක්‍රියාකාරීත්වය මනාව වර්ධනය වෙනවා. ඒ වගේම අලුත් භාෂාවක් ඉගෙන ගැනීමට සහ කතා කිරීමට පටන් ගැනීම. එවැනි දේවල් වලිනුත් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමටත් අඩුවීමට නොදී ආරක්ෂා කර ගැනීමත් වැදගත් වෙනවා. මොකද වැඩිහිටි බවට පත්වීමේදී අද අපි මුහුණ පාන ප්‍රධානතම දෙයක් තමයි මදින් මද අපේ මතක ශක්තිය අඩුවීම. ඒ වගේම මේ මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීමෙන්ද තීරණ ගැනීමේ හැකියාව වැනි දේ මදින් මද අපෙන් ගිලිහී යාම. මේ නිසා ඉහතකේ සියලු කරුණු සලකා බලා ඔබගේ නිරෝගීකම වෙනුවෙන් ඔබගේ මොළය සහ මොළයේ ක්‍රියාකාරීත්වයේ සුරක්ෂිතතාවය ඔබගේ වගකීමක්.